හලෝ වෙල්කම් බැක් ටු මයි YouTube channel. ඔයාලා හැමෝම මං ආදරෙන් පිළිගන්නවා මගේ වීඩියෝ එකට. අද මම වීඩියෝ එකකින් ගේන්නේ මගේ චූටි මැණිකට මම සතියක් ඇතුළත කන්න දෙන එළවලු සහ පළතුරු මොනවාද? මම ඇයි සතියෙන් සතියට එළවලු ගන්න යන්නේ? මං කොහෙන්ද එළවලු ගන්නේ? එතකොට මං කොහොමද සතියක එළවලු ගෙනල්ලා ඒවා නරක වෙන්නේ නැතුව තියාගන්නේ? ඒ සියලුම දේ මේ වීඩියෝ එකේ අඩංගු වෙලා තියෙනවා. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලයි කියලා. ඉතින් මම හැමදාම සිකුරාදා හවස 5 මාරට 6ට යනවා එළවලු පළතුරු ගේන්න. ඒ වගේම මම පුරුදු වෙලා තියෙනවා අපේ ගෙදරටත් එළවලු පළතුරු සතියකට අවශ්‍ය කරන හැමදේම මම සිකුරාදා තමයි ගිහිල්ලා ගේන්නේ. ඉතින් තව ටික වෙලාවකින් මම ලෑස්ති වෙලා යනවා බඩු ගේන්න. ඉතින් වීඩියෝ එක පුරාම ඔයගොල්ලෝ ආදරෙන් මේ වීඩියෝ එක බලයි කියලා මම බලාපොරොත්තු වෙනවා. එහෙනම් අපි යන්න ටක් ගාලා ලෑස්ති වෙලා එළවලු ගේන්න. ඉතින් මේ තියෙන්නේ මේ සතියේ මං චූටි මැණිකට කන්නගත්තු පළතුරු ටික. ගස්ලබු, මිදි, ඇපල්, අඹ, නාරං. ඉතින් මට මේ පළතුරු ටික ඇති සතියටම. ඉතින් මං එළවලු වලට ගත්තේ වට්ටක්කා, බතල. ඉතින් මම මේ වීඩියෝ එක කරන දවසේ මං චූටි මැණිකට කන්න දීලා තියෙන්නේ ගස්ලබු. සාමාන්‍යයෙන් මං ගස්ලබු ගන්න ප්‍රමාණය ගත්තට පස්සේ මම මේ විදිහට තමයි ගස්ලබු රැප් කරලා තියන්නේ. මං කලින් කිව්වා වගේ මං චූටි මැණිකට මේ සතියේ කන්න දුන්න එළවලු තමයි බතලයි වට්ටක්කයි. මං ඒක සාමාන්‍යයෙන් අරන් තියාගන්නේ ඒක හොඳට පොතු යවලා හොඳට හොදලා ඒක වෙන වෙනම භාජන දෙකකට අරන් තියාගන්නවා. ඉතින් මේ එළවලු දෙකට අමතරව මම සතියේ මැදින් මැද බත් කැඳත් චූටි මැණිකට හදලා දෙනවා. ඉතින් මම දැන් මේ වීඩියෝ එක එන්ඩ් කරනවා. මම බලාපොරොත්තු වෙනවා චූටි පැටවු ඉන්න අම්මා කෙනෙකුට කිසියම් හෝ ප්‍රයෝජනයක් වෙන්න ඇති මේ වීඩියෝ එක. ඉතින් ලබන සතියේ මම ආයෙත් ලස්සන වීඩියෝ එකක් අරන් එන්නම්. එතකන් ඔයගොල්ලන්ට පුළුවන් මේ වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න.